ගෙට යන්නට පෙරුම් පුරා කුල ගෙට යන්නට පෙරුම් පුරා වෙසක් මාසේක පිම්බර දිනයක දෙපා නගා කුල කුමරී සොයා නෑද පිරිවර සපිරිවරාගෙන පැමිණි කුමරුවන් පිළිගනිමු පැමිණි කුමරුවන් පිළිගනිමු බුදුදම් එළියෙන් එළිය ලබාගෙන ඔබ සිත සතුටින් පහන් කළා අද මෙහි සපැමිණි කුල කුමරුන් හට සිරිදලදා සමිඳුන් සරණයි සිරිදලදා සමිඳුන් සරණයි සිරිදලදා සමිඳුන් සරණයි කුලසිරිත් වලට අගය දක්වන අග්‍රශ්‍රේෂ්ඨ ගණයේ මුදුන් පෙත්තක වැජ වෙන ගෞරවනීය වාසනාවන්ත දෙපිරිසක් දෙපාර්ශ්වයේ බලාපොරොත්තු සිටින්නේ මේ උතුම් අවස්ථාව උදා කර දීමටයි. එහෙමනම් මේ උතුම් අවස්ථාව දැන් උදා වෙන්නේ මේ ගෞරවනීය මනාල මැතිතුමාගේ ගෞරවනීය මනාල මැතිණියගේ වාසනාවන්ත උතුම් ජාත ගුණ ධර්ම ඉටු කිරීමේ මංගල මොහොතයි. එහෙමනම් අපි තුන්ඩුවන්ගේ ආශිර්වාදයෙන් මුදුන්පත් කරගෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අපි සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් දැන් සුබ උතුම් වේලාව උදා වෙනවා හරියටම 9:04 පෝර මස්තක රෝඩ කිරීමට. එහි චාරිත්‍රාල වැඩ කටයුතු කිරීම සඳහා ගෞරවනීය දෙපාර්ශ්වයේ පැමිණ සිටින වැදගත් මැතිතුමන්ලගෙන් අවසර ලබා දෙනෙමින් මේ පෝරුවේ චාරිත්‍රාල වැඩ කටයුතු මම මෙතකින් ආරම්භ කරනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රී බුද්ධ රාජ මපරං ජිත බුද්ධ රාජං ශ්‍රී බුද්ධ දේශිත මනෝ හර ධම්ම කායං
ශ්‍රී බුද්ධ සූත්‍ර ප්‍රවර රත සංඝ සංඝං ශ්‍රී බුද්ධ වර්ණමපරං සිරසා නමාමි सर्व देव नमस्कृत्वा सर्व रोग हरण परं सर्व शांति करन नृत्यं कुर्वन्तु ते मंगलं आदित्य नवनात्रं सर्व देवेद रक्षन्तु आयुवर्धन संपत्ति जं कुर्वन्तु ते मंगलं श्री नारायणे विष्णुदेव नामिने नाथस्य बोसस्तुतं नित्यकांद कुमार देव नामिने एवो समन सुरेकिं आयु त्रितलता बहु कलके श्रीमत्तु तुम देवी तुम अन्नमदें त्रिविष्णु रक्षान्तु मंगलं තොට ආදී තැනේ මල් මද පිසවුනි ඔබ හමුවා ලින් තොට ගං තොට ආදී තැනේ මල් මද පිසවුනි ඔබ හමුවා සිනහස් අරුණලෝ නොදනිමි ඔබ මගේ හදවෙත ආවා අසිනිය මල් මද සිරිකට කැන්දන දිනුවරමින් පසු එක නුවරක් මිනී ඔබේ හදවත මහදෙහි සෙවනැල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවෙන් මිත සායුධන් සේන මාරන් දානාදී ධම්ම විදිනා දිතවා මුනින්දෝ තන් තේජසා භවතු තේ ජය මංගලා සම්බරත්තින් ගෝරම්පනා
මා ගැන හින්දා අම්මේ දෝතපුරා මල් පුදනව මගේ අම්මේ දීපු කිරට පවු නැහැ මට මගේ අම්මේ දසේ කඩ මත සරි උපන්දා සිත දුන් කිරි හත්තිය ප්‍රදී සරි හොඟන් නැටඟටි දුවට දුන් කිරි එවිට මේ කුමරුවන් රෙදිකච්චියක් විගතින් සොයාගෙන සතුටින් මවට පිළිගැන්නුවේ මෙලෙසින් රනින් කිල්ලෝටේ ඇමුණු වෙරන් කෙන්දයි රන්ගාපු ගිරයයි සබා කිරිකඩ සේලා පිදුවයි රන්සෙත්පු ගත්තේ ඉසමත තබා ගත්තේ මවුට දුම් සත්තේ එදයි කිරිකඩ ලොව පැවැත්තේ නොමිනි දුක් අනන්ත මාව දාදැඩි කිරීමෙන් ඇති දැඩි කරා බොහෝතේ බොයි කියලා පුදන මේ කච්චිය තුරුල්ලත් මා වෙත සමාවීගෙන සුපිලිගත මැනවි අම්මේ වෙන්න මම වැන්දා මාතනු මගේ අම්මේ උපතාප සිතට නොදෙන මාතනු මගේ අම්මේ තුර මල් කඩලා වඳිනව මගේ අම්මේ සාදු සාදු මෙපින් නරං නිවන් දකින් අම්මේ කැතුන් විලස මාහට ඔබ උනේ එපියේ නෙතින් ඉන කඳුළු තොර නැහැ මගේ එපියේ බුදුන් දැක නිවන් දකිනව මගේ එපියේ දඹරන් උනත් මිල අඩු වෙනවා කලෙක මගේ රන් කියා වටිනව මට හැම බවික මගේ රන් පියේ ගුණ කීමට බෑ මුෙක මගේ රන් පියා වාතනවන්තව බවික පුල් කටුවකට නාවපු අයුරු මතකද මේ උකුල මත මේවා දැනෙන විට අම්මේ දැන් මෙමට හෙලෙනව කඳුළු අම්මේ අද ඔබේ නමට අම්මේ දුකයි ඔබ ගැන කිහි වෙන කලට ඔබ පෙව් කිරි නිසා මම සිටිනව හොඳට මා ගැන දුක් විඳපු පින්වර අම්මාට අම්මේ පතමි දලදා සමීතුගේ පිට සිහි කර වඳිමි අපියානනි මෙමට නැති දයාවෙනි දෙන්න අවසර මගේ පියාණනි නිතට නින්ද නැහැ නිතරම දරාගෙන කයට සැපක් නැහැ දාඩිය ලාගෙන ඔබලට දෙන්න මතුවට දේ බලාගෙන ඔබටත් තියේ වඳිනව දන නම ආගෙන සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චති මහා පුරුෂ ලක්ඛාන භාවේන අසින්තින් යන බය ලක්ඛාන භාවේන අට්ඨාර්ථ මංගල ජබ්බන්දන්ත්‍ර කීතු මාලාන භාවේන දස පාරමිතා අනුභාවේන දස උපපාරමිතා අනුභාවේන දස පාරමත්ත මිත්‍යාන භාවේන සීල සමාධි ප්‍රඥාන භාවේන බුද්ධාන භාවේන ධම්මාන භාවේන සංඝාන භාවේන තේජාන භාවේන විද්‍යාන භාවේන බාලාන භාවේන කිද්‍යාන වන ජල විද්‍යාන භාවේන මිත්‍යා කරුණා මුක්තාප්පේකාන භාවේන රතනත්තාන භාවේන සබ්බේ මේ රෝග සබ්බේ මේ බය සබ්බේ මේ අන්තරාය සබ්බේ මේ දුන්නිමිත්තං සබ්බේ මේ ආමංගල විනාශන්ත මේ ආයු වඩකෝ ධන වඩකෝ යස වඩකෝ සිරි වඩකෝ බල වඩකෝ වන්න වඩකෝ සුඛවඩකෝ සම්පදා රෝග දුක්ඛ බය වීරා සෝකන්ත උපද්දවානි කන්ත්‍රා කිවිනාසං කීසුරා ජාතින්තනලාභෝ සොත්‍ය භාග්ග කම්පලං සිරිය ආයුට වන්නෝට භෝගෙන් සතවත ආයුත ජීවිතින් භවතු තේ සරතං කජපිරුන් පුරමින් කත්ත සූවිති මුනිවරං සාරතියක් රහත් සමගින් වැඩි දීපං කර බුදුන් ගෝරමඩ පිටදී යබෝසත් ගත්තු විවරණ අනුවතින් නැහැර දීපලගේ තිරස නලලත යත මුකයින් දුතවතින් වරකිමේ පොසතාලෝ තාව දාතිය උපන්නා දුරත් සිත රැකි සිල් බලන් නැට සක්රජුන් දන් ඉල්ලුවෙන්න ඉරත් ඇඟ මතු දෙමිය සිතමින් පැන පුගිනි මල බලෙන්දා විවුර දෙතද පපුව හෘදය ගරවඩ වල තුත හරින්දා
දීර්ඝ කර සිල් මෝරවා බුදුවන්ට බෝ මුල වැඩ උන්නුදා මාර පිරිවර ඇවිත් මුනි දුට කැලේ යුද තෙදරු තින්දා ඉරක්කල් අපි බුරුත තානු පෙරද වතවතු ගිය බලින්දා නැහැර ඉඟටිය දෙතන කින්දේ දොත බතින්දා බුකලක් ගොස් බුදු මුනි රජ සුරං හටදම් දෙතුවදා ආත්ම තලෙන් පැමිණ දෙවියෝ එරං මල් බැති වතින්දා නිකල් පය 5000ක් පවතින බුද්ධ ශාසනෙ බලින්දා අකල් මරණ දනුවර ග්‍රහදොත් ඉපිලිපතුලින් තොත බතින්දා මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලි ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේල අපි ආදරේ ජය ලබා මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ ඔයා ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ කියලා හට්ටුව මුද්‍රාංශයලාගේ ශෂිනී මාලින්දියා සෙනවිරත්න යන අය නීතියේ හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව වශයෙන් පිළිගන්නා බවද මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වඩමින් ඉල්ලමි. හට්ටුව මුද්‍රාංශයලාගේ ශෂිනී මාලින්දියා සෙනවිරත්න වන මම ජයලත්ගේ මාගේ ස්වාමියා වශයෙන් බාර ගන්නා බවද මෙහි සිටින සියලු දෙනාම සාක්ෂි වඩමින් ඉල්ලමි. මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලි ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේල අපි ආදරේ ජය ලබා මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ ඔයා ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ
Not sure if you know this, but when we first met, I got so nervous I couldn't speak. In that very moment, I found the one, and my life had found its missing piece. So as long as I live, I love you, will have and hold you. You look so beautiful in white, and from now to my very last breath, this day I'll cherish. You look so beautiful in white tonight. What we have is timeless, my love is endless, and with this ring I say to the world, you're my every reason, you're all that I believe in. With all my heart I mean every word. So as long as I live, I love you, will have and hold you. You look so beautiful in white, and from now to my very last breath, this day I'll cherish. You look so beautiful. Oh,
संसार
கும்பலோட பட்டி காட்டு முட்டை காட்டு போடு நம்ம தாளம் ஒண்ணு போட்டு நாட்டு முத்த காட்டு சிலம் காட்ட சுட்டி காட்டி காத்த ரெண்ட வெட்டி காட்டி சொல்லி காட்டு காலையாட்டு கூறு கொண்டு சுத்தி காட்டு நாலு காலு நாலு தோல் மிரட்டி தோல் கிளப்பி காட்டு பாட்டம் கூத்து பாட்டம் கூத்து பாட்டம் கூத்து நாட்டு 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 கூட்ட காட்டு நாட்டு 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 வேண்டி கூட்ட காட்டு நாட்டு 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 பாட்டு படிச்சு தப்படிச்சு காட்டு நாட்டு 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 ரெட்டை படிய நாட்டி வீரம் காட்டு
නිවසින් පිටත්ව යාමට තිබුණු වේලාවට අනුව ඇය නිවසින් එළියට පැමිණියා. මේ අනතුරුව මම බලාපොරොත්තු වෙන්නේ මෙහි අවසානාංගයට එන්නට. ඒ සඳහා ඒ කටයුතු සිදු කිරීම සඳහා ඒ මංගල සභාව ආමන්ත්‍රණය කරලා මේ කටයුතු නිමාවටපත් කරන්නට මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මගේ හිතාදර මිත්‍ර ඒ වගේම මගේ සහෝදර ඉතාමත්ම ලැබියාවක් ඇති මගේ වස්නායක අයියට මේ කටයුත්ත ඉතාමත්ම ලස්සනට ඉෂ්ට කරලා දෙන්න ලෙස ස්තුතියි. යුවතිපති යුවලකින් අවසර ගෘහාධිපති යුවලකින් අවසර දෙපාර්ශ්වයේම ඥාතිවරුනි හිතවතුනි අතීතය මතක් කරවමින් අපේ සිංහල සංස්කෘතිය අපේ සිංහලයින්ගේ ආදිරිත්වය මම හිතන්නේ විදහාපාමින් අපිට ඊ타මත්ම අලංකාර වූ මංගල උත්සවයක් මෙම ගෘහයේ පැවැත්වීමට හැකියාවක් ලැබී තිබෙනවා. එදා අපේ මුතුන් මිත්තෝ වැඩි ඈතක නෙවෙයි මෑත ඈතක් වන තුරුම පාර්ශ්ව දෙකක් ඒක රාශි වෙන මොහොතක ඒ මංගල උත්සවය පැවැත්වුවේ නිවසක. ගම්මුන්ට කතා කරලා ඥාතින්ට කතා කරලා ඒ සියලු දෙනාම ඒ නිවසට පැමිණ ඒ විවාහ යුගයට පිවිසෙන යුවතිපතින්ට ආශිර්වාද කරා තන්තෝස වුණා. එදා කියනවා ගම් 7කට එක ආඩම්බරයක් කියලා. ඒ පවුලේ සබදියාව සත්‍යමත් වුණා. අද අපි කුණ්ඩසාලේ අර්ධනාගරික ප්‍රදේශයක මෑත කාලයේදී මම හිතන්නේ නිවසක පවත්වපු පළවෙනි මංගල උත්සවය මම නම් සහභාගී දැන් අවුරුදු 35ක් කුණ්ඩසාලේ ඉන්නේ මේ නිවසක පවත්වපු පළවෙනි මංගල උත්සවය. ඒකේ ගෞරවය අපේ සෙනවිරත්න මහත්මයාට ප්‍රියන්ති නංගීට හිමි වෙනවා. අපි වාසනාවන්තයි. අපි සිංහලයින්, අපි බෞද්ධයින්. අනේ දූ දරුවනේ අපි වැඩි හිටියෝ හැටියට, දෙමව්පියෝ හැටියට අපි අද සන්තෝෂ වෙනවා. අපේ දූ දරුවෝ ටික ඔක්කොම පවුලේ ඥාතින් හිතයිසින් සියලු දෙනාම නෙවෙයි වැඩි කොටසක් ගේන්න බෑ. හිතයිසින් ළඟම හිතයිසින් සහ අසල්වාසීන් ඒක රාශී කරගෙන අද මේ කුණ්ඩසාලි පුරවරේ ගල්මඩුවත්ත කියන මේ ආරම්භ කරපු ඒ ඉතිහාස ගම්මානයක මේ වගේ මංගල උත්සවයක් පවත්වපු එක. අද උදේ වරුව වෙනකොට මම දැක්ක අපේ දුව පුතේ උදේම ඇවිල්ලා ඔය හිමිදිරි උදේම අර කුණ්ඩසාලේම ගිහිල්ලා ෆොටෝ අරගෙන මේ ස්ථානෙට ගිහලා ෆොටෝ අරගෙන මේ ස්ථානට ආවේ. නැවුම් හිමිදිරිය ආවේ. ඔබ වයඹ මේ මධ්‍යම මේ සුළඟ එකමයි. අපිට හුස්ම ගන්න තිබෙන එකම හුළඟමයි. එකම ආස්වාදේ තමයි මේ දෙපාර්ශ්වයට මම කියන්නේ නැහැ. අද ඉඳලා කියන්නේ අපි එක පාර්ශ්වයක් සිල්වත් මහත්මයා. එක පාර්ශ්වයක් අපි පුතේ ඔබ ආව අපේ නිවසට. ඒ එකමුතුක මේ සබදියාව අද සත්‍යමත් කරා. ඒ සත්‍යමත් කරේ අපේ හේල සංස්කෘතියේ තිබුණු අපේ සංස්කෘතියට මුල් තැන දෙමින් සියලුම පාර්ශ්වයන් එකතු කරමින් අසල්වාසීන් එකතු කරවමින්
ඒ සියලු දෙනාගේම ආශිර්වාදයත් එක්කම තන්තෝසෙන් තියාගෙන ආශිර්වාදාත්මක මොකෙන් සියලු දෙනාම හොඳයි කියන වචනයට පත් කරන්නට අපේ සෙනරත්න මහත්මයාත් ඒ වගේම අපේ සහෝදරිය පියන්ති නංගීත් මං හිතන්නේ කටයුතු කරා. ඒකට මං හිතන්නේ ඒ මනාල මහත්මයාගේ පාර්ශ්වයේ සියලු දෙනාම සහභාගීද සියලු දෙනා තන්තෝස වුණා. සෙනරත්න මහත්තයා කියපු දෙයක් තමයි අසල්වාසීන් මට අත්‍යවශ්‍යයි. ඒ අවශ්‍යතාවයේ ඔප්නංගමින් සියලු දෙනාම සහභාගී වුණා. මේ ගෘහය අලංකාරය කරා. සෙනරත්න මහත්තයා කියන්නේ මේ අති දක්ෂ යුද ගුවන් හමුදාවේ හිටපු හොඳ නිලධාරියෙක්. එතුමා ගැන මං අතීතයේ ඒ කරපු දේවල් එයාගේ කළමනාකරණය ගැන අපි හොඳට දන්නවා. ඒ දන්න ඒ ගැන අධ්‍යයනය කරන්න හේතු එකක් දෙකක් තිබෙනවා පුතේ ඉතින්. ඔයාලට ඒක සත්‍යයක්. මොකද ඔයාලගේ දෙමව්පියෝනේ අම්මා අප්පච්චිනේ. එයා හරි කළමනාකරුවෙක්. ඒ නංගිත් එහෙමයි කළමනාකරුවෙක්. එයාගේ ෂෙඩියුල් එක බැලුවොත් දවසේ දෛනික කටයුතු බැලුවොත් මාසයේ කටයුතු බැලුවොත් එහෙම ඇත්තටම අපිට ආදර්ශයක් ගන්න පුළුවන් පුජ්‍යලයක. අපිට ආදර්ශයක් ගන්න පුළුවන්. එයා ගුවන් හමුදාවේ ඉන්නකොටත් එදා අපිට මේ නිදහස ආරම්භ දෙන්නට ඔබට අපිට මේ ස්ථානයේ මෙවැනි මංගල උත්සවය පවත්වන්නට ඒ නිදහස ආරම්භ දීමට එදා ගුවන් හමුදාවේ විශාල කාර්යභාරයක් කරපු නිලධාරියෙක් තමයි අපේ සහෝදර සෙනරත්න මහත්මයා. ඒ නිසා එතුමාට දේශ විමුක්ති සංග්‍රාම විජය විභූෂණ සම්මානය හිමි වෙනවා එතුමා කරපු ඒ දේ වෙනුවෙන්. එයා සොල්දාදුවෙක් නෙවෙයි එයා නිලධාරියෙක් හැටියට අතිනතගත් ප්‍රියන්ති විජේසිංහ නංගිත් ඒ වගේමයි. අපි කුණ්ඩසාල අට්ටපොළ බෝධි විහාරයේ විහාරස්ථානයේ හැදුනා නම් හැදින්නේ ඒ ශ්‍රමයෙන් දායකත්වයෙන් එතුමාලගේ අනුග්‍රහය ගමට අත්‍යවශ්‍ය පුජ්‍යලේ ගල්මඩුවත් ඒ සුබ සාධක සමිතිය තිබුණත් මෑත කාලයේදී ශ්‍රම ශාලාව හැදින්නේ එතුමා ලේකම් ධූරේ දරනවා එතුමාට සත්‍යයක් වෙන කණ්ඩායමුත් ඒක රාශි කරගෙන අද මංගල උත්සවය බලනකොටත් එහෙමයි පාට ලස්සනයි හැම දෙයක්ම සැලසුම් එතුමාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කිසිම මං හිතන්නේ ඉෂු එකක් නේද ඒවා තිබුණේ නැහැ නේද තවම සින්දු කියනවා හිනාගෙනුත් ඉන්නවා එයාට ටෙන්ෂන් එක තිබුණේ නැහැ නේ පීඩනයක් තිබුණේ නැහැ එච්චරම මුල ඉඳලා සැලසුම් කරා මෙන්න මේකයි දුවේ පුතේ අපිට ඕනකම තියෙන්නේ විවාහයේදී අපිට උගතගත යුතු කරුණු කීපයක් තිබෙනවා එකක් තමයි සැලසුම් කරන්නේ කළමනාකරණය කියන එක ඒක ඔබගේ දෙමව්පියෝ දෙන්නා ගාව තිබෙනවා මම මාවතකම සහෝදරයා සහෝදරිය ගැන එච්චර අවබෝධයක් නැති වුණාට ඔබ වාසනාවන්තයි. ඔබට හම්බෙලා තියෙන්නේ ඔබේ පවුලට හම්බෙලා තිබෙන හොඳ කළමනාකාරණියක්. ඒ නිසා මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරනවා පුතේ ඔබට හම්බුනේ හොඳ කළමනාකාරණියක්. මොකද ඒ ජීම්ස් හරි වටිනවානේ. වටිනවා. උඩදුම්බර පුරවරයට නෑදෑකම් කියන ඊ타මාත්ම වාසනාවන්ත හොඳ වැදගත් ප්‍රභූ පවුලක උප්පත්තිය ලැබපු ඒකට ඥාතිකම් කියන අපේ සෙනරත්න මහත්මයා සහ ප්‍රියන්ති විජේසිංහ නංගී මම හිතන්නේ ඔබලාට ඒ ආශිර්වාද ලබා දේවි. ඔබලාගේ මේ දෙවන උප්පත්තියයි හැටියට මම මේ සලකන්නේ. විවාහයකදී අපි බලාපොරොත්තු වෙනවා ඔබට අපි අවවාද දෙන්න අනුශාසන දෙන්නටත් වඩා අපි ආදර්ශමත් වේ යුතුයි කියන එක. අද මම හිතන්නේ මෙතන අපිට ඒ ආදර්ශය දී තිබෙනවා. වැදගත් පවුලක් මාමලා දෙන්න නේද පිටේ. ඒ වගේම නැන්දලා ඒ සියලු දෙනාම මේක රාශියල සියලුම පවුල් එකතු වෙලා අද ලස්සන මංගල උත්සවය පැවැත්වුවා ගල්මඩුවද කොට්ටාසේ. ගමට මෙහෙන්ට සබ්දයක් දාලා ගමට මෙහෙන්ට ආදර්ශයක් දීලා සියලු දෙනාම ඒක රාශි කළා. අද උදේම සිට මේ වෙනතුරුත් තව පැය කිහිපයක් යනතුරුත් මේ හෝරාව තුල මම හිතන්නේ සියලු දෙනාම ඊ타ත්ම සමීප සතුරු සාමීපයේදී අද පාර්ශ්ව දෙකක් නැතුව වයඹයි මධ්‍යමයි එකම සුළඟ එකම අපිට හුස්ම ගන්න විදියට පත් කරමින් හොඳට කන්න බොන්න දීලා ප්‍රණීත ආහාර දීලා හොඳ සංග්‍රහය දීලා සතුටු වචන වලින් සංග්‍රහ කරවමින් දෙපාසයක් එකතු කරවමින් අද මේ මංගල උත්සවය පවත්වලමින් මේ දෙපාසට ආශිර්වාද කරනවා පුතේ ඔබගේ අනාගතය සාර්ථක වේවා අනාගතේ සාර්ථක වන්නට අවශ්‍යයි. ඒ සඳහා සියලු දෙනාගේම ආශිර්වාදය ලැබේවා කියන ඒ සියලු දෙනාගේම ප්‍රාර්ථනාව ඔබට નિરાයාසයෙන්ම ලැබෙනවා. අද දවසේ කරපු මේ කටයුත්තත් එක්ක අපි බලනකොට ඉතින් පුතේ මා වැඩි දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ මනාලිගේ පාර්ශ්වය වෙනුවෙන් අපේ දෝණියන්දයාගේ පාර්ශ්වය වෙනුවෙන් මම ඥාතියෙක් හැටියට සහ හිතවතෙක් හැටියට මේ මොහොතේදී තවත් වචනයක් එකතු කරන්නට කැමතියි. ඔබ
හඳුනා ගැනීමෙන් පසු ඔබ මේ නිවසට පුතෙක් වුණා. එකම දීනියක් හිටපු නිවසකට දැන් පුතෙකුත් ඉන්නවා. සේනරත් මහත්තයාට එක අතක් තිබුණා නම් දැන් අත් දෙකම සත්‍යමත් වෙලා තිබෙනවානේ. දැන් දෑත සත්‍යමත් වෙච්ච යුවතිපති වල කද පුදුම තන්තෝසෙන් සිටිනවා. අනේ පුතේ මාවතගමට සේම කුණ්ඩසාලට ඔබ දෑත සත්‍යමත් වෙච්ච යුවතිපති දෙකක් වෙන්න. ඔබ හැම මොහොතකදීම හිතන්න අපි මේ දේ කියන්නේ මේ මෑත කාලයේදී වෙන සිදුවීම් අපි අධ්‍යයනය කරන නිසා ඒ සෝෂල් මීඩියා එකේ සිටින නිසා දුවේ පුතේ ජීවිතය කියන එක මේක කාට කියලා දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක තේරුම් ගන්නට අවශ්‍යයි. මේක තිබෙන මනුෂ්‍යත්ව නාමයෙන්. මේකේ හරිය තිබෙන ඔබ තේරුම් කරගැනීමේ හැකියාව මතයි. මේක මාර රසවත්. හරියට නෙල්ලි ගෙඩියක් වගේ. මේකේ පුදුම රසයක් තියෙනවා. මේකේ රස කීපයක් තියෙනවා. හැබැයි මේ රසය ගොඩාක් නෙල්ලි ගෙඩියේ රසය දැනෙන්නේ නෙල්ලි ගෙඩිය කාවට පස්සේ වතුර බීවම ඒ වතුර හරිම රසයි. ඉතින් අපි මේ නෙල්ලි ගෙඩියක් වගේ ජීවිතය කරගනිමු. මේක ඇඹුල් රහක් තියෙනවා, තිත රහක් තියෙනවානේ, පැන් රහක් තියෙනවා. අපි වතුර රසය කරගනිමු පුතේ දුවේ. වතුර බීවම එන්නේ පැන් රසක් ඒක. තව වතුර ටිකක් බොන්න හිතනවානේ. මේ ජීවිතේ අපිට කෙටි කාලයක් ඉන්න තිබෙන්නේ. අපි දින අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ නේද මල්ලි? එහෙම ඉන්නවනම් හොඳයි. අවුරුදු 100ක් කියන්නේ දින 36000යි. හැබැයි යෝග අපි රාත්‍රියට අයින් කරන්න එපා. එතකොට 18250යි. 36550 බැලුවොත් එහෙමනේ. එතකොට අපි 18250යි දින ඉන්නේ. ඕකෙමුත් අයින් කරන්න එපා. අවුරුදු 18 දක්වා විතර 15 දක්වා ළමා කාලේනේ. අවුරුදු 65න් පස්සෙත් එහෙමයි ඈ. හිතන දේ හිතෙන්නේ නැහැ. කියවන දේ කියවෙන්නේ නැහැ. හපන දේ හැපෙන්නේ නැහැ. අඩිය ගහන තැන අඩිය ගහන්නේ නැහැ. හැබැයි ගොඩක් කටට නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට අපිට කෙටි කාලයක් ඉන්න තිබෙන්නේ. මේ කෙටි කාලය තුල ලෝකයට, රටට, සමාජයට, පවුලට ආදර්ශමත් පුජ්‍යලෙක් වෙන්න, හයියක් වෙන පුජ්‍යලෙක් වෙන්න ඒ කට්ටියකින් ආශිර්වාද ලබා ගන්න. මේක තමයි පේන්නේ නැති දේවත්වයෙන් ඔබට ආශිර්වාද කරන්න තිබෙන ලොකුම හයිය තමයි හොඳයි කියන වචනේ අහගන්න ලැබෙන එක. පවුලේ කට්ටිය හොඳයි කියනවා නම්, සමාජය හොඳයි කියනවා නම්, රටේ කට්ටිය හොඳයි කියනවා නම් එතන තිබෙන්නේ ආශිර්වාදයක්, හයියක්, ශක්තියක්. මේකට කියන අපි නෝපෙනෙන දේවත්වයක් කියලා. මේ දේවත්වයේ ආශිර්වාදය ගන්න නම් හොඳයි කියන නම අහගන්න අපි ප්‍රාර්ථනා කරන දුවේ පුතේ ඔබ දෙන්න හරියට ගැලපෙනවා. පිම්බර දූ දරුවෝ බිහි කරවල සමාජයට කළ යුතු ඒ සමාජ සෝදනය තමයි සමාජ විද්‍යාවේ තියෙන මූලික සිද්ධාන්තය තමයි සමාජයේ පෞල් ලේඛකයෙක් කෙනෙක් හොඳ දුවා දරුවෝ බුද්ධිමත් දුවා දරුවෝ බිහි කරවල ඔබත් තමන්ගේ දෙමව්පියෝ කරා වගේ මේ රට ආදර්ශමත් පවුලක් වෙන්න ආදර්ශමත් දරුවෝ බිහි කරවන්න අපේ සිංහල සංස්කෘතිය ආරක්ෂා කරවල දෙන්නෙමට දායකත්වය ලබා දෙන්න. හොඳයි. එසේ කියනවත් එක්කම සෙනරත් මහත්මයා මට තව වචනයක් මම හිතන්නේ ඔබ මට නොකියුවත් මට කියන්න වෙනවා. මම හිතන්නේ සෙනරත් මහත්තයා කියන්නේ මගේ සහෝදරයෙක්. ඒ වගේම පියන්තිනන්ගේ මගේ සහෝදරියක්. මෙයාලත් එක්ක අපි හැමදාම කුළුපංගු වෙලා තියලා මේත් එක්කම අපි කණ්ඩායමකුත් ඉන්නවා. නම් වශයෙන් මම කියන්නේ නැහැ. ගොඩාක් කණ්ඩායමක් ඉන්නවනේ. ඒ සියලු දෙනාම අපි ප්‍රාර්ථනා කරන හැමදාම සාකච්ඡා කරන්නේත් අපි හොඳ දෙයක් කරමු. මේ මරණ තුවාට අපි හොඳින් ජීවත් වෙමු. හොඳින් දෙයක් කරමු. අපි තවත් දෙනෙකුට ආදර්ශයක් දෙමු කියන එකයි. දුවේ පුතේ අද උදේ ආවා, නිවසට ආවා. අලංකාර ලෙස අපේ සේනවත මහත්මයා සහ ප්‍රියන්ති අපේ මහත්මිය පුදුමාකාර විදිහට සැලසුම් කරණයක් කරලා තිබුණා. ලස්සනයි මේක ඇවිලෙවරලා විහාරස්ථානයක් වගේ. බුදු ගේකුත් තියෙනවා. අපි අද පරිසර හිතකාමී ලෙස මංගල උත්සවය පවත්වන අෂ්ටක කියන්නට ඒ පෝරු චාරිත්‍ර කරන්නට ස්වාභාවිකව දැනගදී ඒ දේත් සකස් කළ තිබුණා. උදේ සිට මේ වෙනකොට හෝරස්කම් ගොඩක් වෙලාවක ගත කරා. හැම කෙනෙක්ම සතුටයි හොඳයි සැලසුමයි කියන එකයි කතා කරේ. ඒක තමයි සේන මහත්තයා ඔබතුමාට සහ ඔබතුමීට තිබෙන ක්‍රෙඩිට් එක. ඒක තමයි ඔබතුමාට තිබෙන ආශිර්වාදය. ඒ ආශිර්වාදය નિરાයාසයෙන්ම මේ යුවතිපතිට හිමි වෙනවාමයි. ඒ නිසා අද වයඹ පුරවරයෙන් මාවතකම ප්‍රදේශයෙන් පැමිණි ඔබට මේ නිවසට පැමිණීම මොහොතේ සිට මේ දක්වා මම හිතන්නේ අත්‍යවශ්‍යමකින් හෝ වචනකින් හෝ යම්කිසි අපරිතක් ගුණේ නැහැ. වෙන්නෙත් නැහැ. අපි පවුලනේ දැන්. ඒ නිසා ඔබට අපි මේ වෙලාවේදී පැමිණීම වලින් අපි පිළිගන්නවත් එක්කම අපේ සියලුම අපේ සෙනත් මහත්මයා සහ ප්‍රියන්ති නංගී වෙනුවෙන් අපේ ස්තුති ප්‍රකාශ කරනවා. අපිට උදේ සිට මේ දක්වා අපි කෑමේ ඒ වගේ ආහාර වේල් ඒ වගේ විවිධ සංග්‍රහවලදී යම්කිසි අකටයුත්තක් වුණා නම්
වෙච්ච නැහැ කියලා මම ඒ කියන්නේ. අපි ඒ සුවඳේදී යම් චඩපාඩුවක් වුණා සමාව ගන්නවත් එක්කම ඔබ සියලු දෙනාම ඒ පූර්වවැනි සිට මේ ස්ථානට පැමිණ එකතු වීමේදී අඩුපාඩුවක් වුණා අපි සමාව ගන්නවත් එක්කම ඒ වගේම සහභාගීත්වය වෙනුවෙන් සියලු දෙනාම අපිට දක්වූ දායකත්වය වෙනුවෙන් අපගේ ස්තුති ප්‍රකාශ කරනවා. ඒ වගේමයි අපි අවස්ථාවක් ලබා දෙනවා අපගේ හෙම්මාතකම ප්‍රදේශයේ අපේ පුතා වෙනුවෙන් අපේ පුතාගේ ඥාති පාර්ශ්වය වෙනුවෙන් ඔබටත් වචනයක් කතා කරන්න කී එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඇති. අපි අවස්ථාවක් කර දෙනවා කොහොමද මල්ලි? ඒ අයටත් සහභාගී වී අනේ ආශිර්වාදයක් කරන්න අපේ දුවගේ පුතාගේ මේ ජීවිත ගමන චිර ජීවනයේ සාර්ථක වන්න මේ මංගල යුවතිපති දෙමළාගේ රටට ආදර්ශමත් පුජ්‍යලෝ වන්න මේ දෙදෙනාම තවත් අපේ සිංහල සංස්කෘතිය අපේ දී ආරක්ෂා කරමින් රටට ආදර්ශමත් පවුලක් වන්නට ඔබගේ ආශිර්වාද මුගේ අපිට අවශ්‍යයි. ඒ නිසා අපි තාමත්ම ආරාධනා කර සිටිනවා අපේ මාවතගම ප්‍රදේශයෙන් පැමිණි ඒ මනාල යුවල මහත්මයාගේ පාර්ශ්වයෙන් කෙනෙකුට ඒ අවස්ථාව ලබා දෙනවා. බොහොම ස්තුතියි. මේ මොහොතේදී අපි දෙපාර්ශ්වයක් විදියට වගේම සමාජ විද්‍යාත්මකවත් ජීව විද්‍යාත්මකවත් සිදුවන සිදුවීමක් විවාහයක්. ඒ අනුව ප්‍රථමයෙන් කතා කළ මහත්මයා කතා කළා වගේම අපි දෙපාර්ශ්වයටම මේ අවස්ථාවට සතුටුදායක අවස්ථාවකට මුහු වෙන්නත් ඒ වගේම දෙපාර්ශ්වයක් විදියට අපිට එකතු වෙලා සාමූහිකත්වයේ ගොඩනගා ගනිමින් හඳුනා ගනිමින් මේ ගත කරන්නට අවස්ථාව උදා කර දුන්නු ඒ දයාබර දියණියටත් ඒ වගේම ඒ දයාබර පුතුණුවන්ටත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙමින් ඒ දෙපාර්ශ්වයේම ඥාතීන් ඒ පුතුණුවන්ගේ මවසාපියා ඒ වගේම අප නිහල් සහෝදරයා සහ සහෝදරිය අතුළු සියලුම දෙනාගෙන් මේ අවස්ථාව උදා කර ගනිමින් අපි දන්නවා විශේෂයෙන්ම ලෝකයේ පිළිගැනීමක් තියෙනවා එකම වර්ගයේ කුරුල්ලෝ එකම අත්තක වහනවා කියලා. මම හිතන්නේ යන්නේ ප්‍රකාශය සත්‍ය කරමින් අපගේ පුතණුවන් ඊටමත් නිවර්දිව තමන්ගේ ජීවන ගමන ඉදිරියට යන්නට තෝරාගත්ත දියණියක් විදිහට අපි දකිනවා ඒ දියණිය. ඒ වගේම අපි මේ අවස්ථාවට උදේ පැමිණි මොහොතේ ඉඳන්ම අපි දැක්ව දුටුව දේවලුත් එක්ක ලාංකීය පුරවරය තුල සිංහල සංස්කෘතිය මුල් කර ගනිමින් එයට මුල් තැනක් දෙමින් ආගමික සංස්කෘතික ඒ මූලිකාංග වලට මූලිකත්වය දෙමින් තමයි අපිව පිළිගනිමින් ඉතාමත්ම ගෞරවාන්විත පිළිගැනීමක් අප සියලු දෙනා වෙනුවෙන් තිබුණා. ඒකට විශේෂයෙන්ම මේ පුතණුවන්ගේ ඒ පුතණුවන්ගේ පියාණන් ඇතුළු ඒ සියලුම පවුලේ සියලු දෙනා වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතියක් කළ යුතු වෙනවා ඒ දියණියගේ පාර්ශවයට ඒ සහෝදරයා ඇතුළු සියලු දෙනාට. එතෙම අපි මේ විවාහය කියන අවස්ථාවට මුහුණ දුන්නාට පස්සේ මේ ඉදිරියට ගෙන යාමට පවතින සමාජ දේශපාලන සහ සංස්කෘතික වටපිටාවනුත් එක්ක අතීතයේ අපි ගමන් කළ මාර්ගයට වඩා හාත්පසින්ම වෙනස් හාත්පසින්ම අපි බලාපොරොත්තු නොවන ගමන් මාර්ගයකට තමයි අවතීර්ණ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොට ඒ අනුව ගත්තට පස්සේ අපි අතීතයේදී ඒ දරුවන් දෙමාපියන් ඥාතීන් අතර විවිධාකාර වූ බැඳීම් ඒ වගේම වගකීම් යුතුයකම් ඉටු කර ගැනීම හරහා තමයි ඒ විස්තෘත පෞල් ජීවිතයක් ගත කරන්නේ. නමුත් අපිට අද වර්තමානයේ ඒ විස්තෘත පෞල් ජීවිතයෙන් මිදිලා න්‍යෂ්ටික පෞල් ජීවිතයකට කොටු වෙලා ඒ අනුව ඊටාත්ම ගැඹුරු සංකීර්ණ ජීවන රටාවකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම වර්තමානයේ මේ පවතින પરම්පරා ගැටුමත් එක්ක ගත්තාම මේ බොහෝ වැඩිහිටියන් මේ වර්තමාන සමාජයටත් ඒ වගේම මේ තරුණ දියණිවරුන්ට සහ පුතණුවන්ටත් අපි යම් කිසි ආකාරයක විවේචනයක් එල්ල කරනවා. ඔවුන් මේ වැඩිහිටියන්ට සලකන්නේ නැහැ. එහෙම නැත්නම් ඔවුන් දිහා බලන්නේ නැහැ. ඒ වගේ දේවල් බොහෝ වෙලාවට අහන්න දකින්න ලැබෙනවා. නමුත් අපි විවෘත මනසකින් බැලුවොත් ඔවුන්ට
ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමටත් ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමටත් ඔවුන් දරන වෙහෙස මහන්සිය සහ උත්සාහය බලහම මම හිතන්නේ එවන් තත්වයකටපත් වෙන්නට බෑ. අපි බොහෝ වෙලාවට ඔවුන් දිහා අනුකම්පාවෙන් බැලීමට යොමු විය යුතුයි විශේෂයෙන් වැඩිහිටි පරපුර විදිහට. මම එහෙම කියන්නේ වෙන එකක් හින්දා නෙවෙයි. අපි දන්නවා මේ පවතින තත්ත්වයන්ොත් එක්ක ඔවුන් මොන දෙන ගැටලුවලදී අපි විවිධ ආකාරයන් ඔවුන්ට උපදේශ අනුශාසනාවන් දෙන්නට යනවා වැඩිහිටියන්ගේ වැඩිහිටි පරම්පරාවන් තුළ අපේ අත්දැකීම් එක. නමුත් මේ පරම්පරාවන් කිව්වට පස්සේ බොහෝ වෙලාවට මේක අවුරුදු 30ක් 20ක් 30ක් අතරින් ගැප් එකකින් පස්සේ බොහෝ වෙලාවට මේක වෙනස් වෙනවා. ඒක තේරුම් නොගන්නා වැඩිහිටි පිරිසකුත් එක්ක මේ තරුණයන් ගමන් කරන්න ගියාම තමයි මේ ගැටුම ඇති වෙන්නේ. ඒ නිසා දියණියේ උටේ ඔබ දෙබලට හැබැයි ලොකු වගකීමක් තියෙන මොන කතන්දර කිව්වත් ඒ තමයි අපේ නිහාල් සහෝදරයාට ඉන්න එකම පුතණුවන් ඔබ. ඒ වගේම ඒ දියණියගේ පියාට සහ මවට ඉන්න එකම දියණිය ඔබ. ඔබ දෙබලට අපි පැවරුවත් නැතත් සුභා ධර්මයෙන් පවරලා තියෙන වගකීමක් තියෙනවා මේ පවුල් දෙකේම ඒ දෙපාර්ශවයේ ඒ ඔවුන් පිළිබඳ සොයා බැලීම සහ ඒ වගකීම. ඒක අපි පැවරුවත් නැතත් ඒක සුභා ධර්මයෙන් ඔබට පවරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පවර ඇති සුභා ධර්මයෙන් පවර ඇති වගකීම ඉටු කිරීමට තරම් ඔබ බුද්ධිමත් අධ්‍යාපනයක් තියෙන ඒ වගේම සමාජ ආශ්‍රයයක් තියෙන දෙපරක් විදිහට මම හිතන්නේ ඔබට ඒකට මුහුණ දීමේ ශක්තිය සහ ධෛර්යය තියෙනවා. ඒ වගේම කැපවීමක් තියෙනවා. ඒ කැපවීම තියෙනවා කියන එක අපි දකින්නේ මට කලින් කතා කළේ මහත්මයා කිව්වා වගේ ඒ පියාණන් මේ ප්‍රදේශයේ විවිධ සමාජ කණ්ඩායම් එක්ක උරෙන්නුර ගැටිලා කටයුතු කරමින් ඒ විවිධ සමාජ සේවා කටයුතු යෙදෙන සහෝදරයෙක්. ඉතින් එhmenan ඔහුගේ ආభాෂය දියණියක් විදියට ඔබට නැතුව නොවේ. ඒ වගේම නිහාල් සහෝදරයා ඒ ගම් ප්‍රදේශයේ අපිත් එක්ක විවිධ ඒ කටයුතු වල යෙදෙන පුද්ගලයෙක් නිසා ඒ පුතණුවන් දන්නවා ඒ කාරණා. ඔබ දෙපළට මම හිතන්නේ මේ ගමන යන්නට එච්චර අමාරු වෙන්නේ නැහැ. නමුත් අපි අභියෝග නැතයි නොසිතා අභියෝග ඇතයි සිතා ඒ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය ඒ පන්නරය ලබා ගනිමින් අපේ ජීවිතය ගොඩනගා ගනිමු කියන ආරාධනාව විශේෂයෙන්ම කළ යුතු වෙනවා. වගේම අපි මේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ ඉඳන්ම විවිධ ඥාතීන් ඔබ පාර්ශවයේ අපි හමු වුණා. ඇතැම් අය අපි විශේෂයෙන්ම කුරුණෑගල ප්‍රදේශයත් එක්ක සම්බන්ධතා තියෙන අය ඒ කතා බහ කිරීමත් එක්ක ඇත්තටම අපි බොහොම ලෙන්ගතු වුණා. ඒ අනුව මම හිතන්නේ අපිට මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපි දෙපාර්ශවයක් නෙවෙයි අදින් පසුව අපි එකම පාර්ශවයක්. විශේෂයෙන්ම අපි මේ ශ්‍රී ලංකී භූමියේ උරුමකාරවන් විදියට අපි මේ රටේ පුරවැසියෝ විදියට ಜಾති ආගම් එහෙම නැත්නම් කුල ભેදවන්ගෙන් ඔබට ගිහිල්ලා මිනිසුන් විදියට ඒ මනුස්සත්වයේ අඳුන්න පිරිසුම් විදියට අපිට එකට කටයුතු කරන්න කිසිදු බාධාවක් නැතයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ තමයි අපි අර කියනවා මිනිසා යනු මිනිසා මිසක ලේන් වර්ණයෙන් ජාතියෙන් කුලයෙන් බෙදාවෙන් කළ නොහැක කියලා. ඒ ඔප්පු කරලා තියෙනවාද? ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒ නිහාල් සහෝදරයාගේ පාර්ශවය වෙනුවෙනුත් අපි සියලු දෙනා වෙනුවෙනුත් ඔබ පාර්ශවයේ සියලුම දෙනාට අපි මෙතෙක් දක්වා වූ ඒ ගෞරවාන්විත සැලකිලි ඒ වගේම පිළිගැනීම් ආහාර පාන ආදී සැපයීම් ඒ සියලුම දේවල් වෙනුවෙන් විශේෂයෙන්ම ගෞරවාන්විත ස්තුතිවන්ත වන අතරම ඔබ සියලු දෙනාම ඊටමත් සහෝදරත්වයෙන් ඉදිරියේදී පිළිගැනීමට අපි සූදානම් කියන පණිවිඩය දෙන අතරම ඔබ සියලු දෙනාටම ඊට සුවබර සන්ධ්‍යාවකට ආශිර්වාද වෙන මම නිහඬ වෙනවා කොහොමද ඉලි යනවා නැකත් ශාස්ත්‍රය අනුව ඊටමත්ම පුතේ දුවේ ඔබලාට ඒ සුබ මූර්තියත් එක්ක පිටත් වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා සහ අපිට පේනවා අහසත් කරු කරලා සෙනරත්න මහත්තයාගේ නිවසට අඳුරකුත් ලබා දෙනවා. අපි මෙතකින් අපි කතා කීපයක් තිබුණත් අපි සීමා කරන පුතේ දුවේ ඇයි අපි අපේ සිංහල සංස්කෘතිය නැකතත් එක්කම අපි වැඩ කරන්න අවශ්‍යයි. ඒ දේත් එක්ක දැන් මං හිතන්නේ තිබෙන්නේ ඔබට ආශිර්වාද කරේ උදේ සිටම සියලු දෙනාම කෑම බීම
සංග්‍රහ කටයුතු සුවඳ සීලත්වයේ මත දැන් තිබෙනවා ඔබට ආශිර්වාද කරනවා වගේම ඔබ ආශිර්වාද ලබනවා වැඩිහිටියන්ට নমස්කාර කරන්න අවශ්‍යයි. ඔබ බැදුමව ඔබට මේ හිමිකම් කියපු පියාට ඔබට ආශිර්වාද කරපු දෙමව්පියන්ට වැඩිහිටියන්ට ඔබට ආශිර්වාද කරන සියලු දෙනාටම මේ මොහොතේදී ඒ වැදුම් පිදුම් ලබා දී ආශිර්වාද ලබාගෙන මේ නිවසෙන් දැන් නික්ම යනවා ඔබ. නැවත මෙතෙන්ට එන්න අනේ පුතේ වාසනාවන්තයි. හවස යාමේදී සමුගන යන මොහොතේදී අපිට සිසිල් සුළඟක් ලබා දෙනවා. හරිම චමත්කාරයි පුතේ. හරිම ග්‍රීස්මයක් තිබුණු මොහොතක දිනයක දින ගානක් තිබුණේ මොහොතකදී ඔබට පරිසරයමුත් ආශිර්වාද කරනවා. හරිම සිසිලයි ශ්‍රීරත්න මහත්තයා මහත්මිය. මේ මොහොතේදී අපි ආරාධනා කරනවා අපේ සිනරත්න මහත්මයා, අපේ ප්‍රියන්ති මහත්මිය, ඒ වගේම අපේ මාවතගම අපේ දෙමව්පියෝ දෙදෙනා, වැඩිහිටියෝ සියලු දෙනාම දැන් අපි සහභාගී වන්න අපේ මංගල යුවතිපති යුවල ඉස්සරට ඒ ආශිර්වාද ලබා දෙන්නට මම හිතන්නේ ඒ අවශ්‍ය ආශිර්වාද ලබා දෙනවත් එක්කම මේ වැඩිහිටියෝ සියලු දෙනාම ආශිර්වාද කරන්න දැන් Good.